ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත් වැදගත් දෙයක් ඔයාලට. පුතේ ඔයාලට කොච්චර පාඩම් කරත් අමතක වෙනවද? ඒ කාරණා මතක හිටින්නේ නැද්ද? එහෙමනම් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක නැරඹිය යුතුමයි. අද දවසේ අපේ මාතෘකාව කොහොමද හොඳින් මතක තියාගන්න පුළුවන් වෙන විදියට පාඩම් කරන්නේ කියලා. මෙන්න මෙහෙම පාඩම් කරලා බලන්න අනිවාර්යෙන්ම ඒ විෂය කරුණු හොඳින් මතක හිටිනවාමයි. අපි මේකදී පියවර කීපයක් අනුගමනය කරනවා. පළවෙනිම දේ තමයි යම්කිසි කාරණාවක් අපේ මතකය තුල තැම්පත් වෙන්න නම් මොළය තුල හොඳින් මතකයට යන්න නම් මොළය විසින් තීරණය කරන්න ඕන එය අපේ ජීවිතයේ ඉතා වැදගත් කාරණාවක්. මොකද මොළය විසින් ගබඩා කරලා තියාගන්නේ මතකයේ තුල ගබඩා කරලා තියාගන්නේ වැදගත්ම කාරණා. ජීවිතේ වැදගත්ම කාරණා. ඉතින් කොහොමද අපි මොළයට හංගවන්නේ මේ පාඩම අපිට ඉතා වැදගත් කියලා. එහෙම හංගවන්න තියෙන ක්‍රමය තමයි පුතේ අවධානයෙන් යුතුව පාඩම කියවන එක. ඒක තමයි ඔයාලට අමාරුම වැඩි. මම දන්නවා. පාඩමක් කියලා දෙද්දී උනත් දරුවෝ යාළුවත් එක්ක හොරෙන් කතා කරමින් තමයි පාඩමට සමන් දෙන්නේ. අවධානයෙන් සමන් දෙන්නේ. ඒක ඕන තරම් අපි දැකලා තියෙන දෙයක්. පාඩමක් කියවද්දි පවා එහෙමයි. පාඩම් කරන්න සිතින් කියවද්දී ඔයා බොහෝ වෙලාවට වෙන අවධානයකින් උදාහරණයක් විදිහට මම මෙන්න මේ වගේ කීපයක් කියන්නම්. ඔයා පාඩම් කරන තැනට ඇහෙනවා වටේ පිටේ ගෙවල් වල යාළුවෝ සෙල්ලම් කරන ශබ්දේ. එවිට ඔයා කොච්චර පාඩම් කරත් පාඩමේ නෙවෙයි අවධානය යොමු කරන්නේ. ආන්න අර යාළුවන්ගේ ශබ්දයකින් මටත් යන්න පුළුවන්ද? මටත් යන්න පුළුවන් වුණා නම් කියන කාරණේ පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. දෙවෙනි කාරණේ තමයි ඔයා පාඩම් කරන වේලාවේ තුල නිවසේ රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක වෙනව නම් ඔයාගේ අවධානය තියෙන්නේ ඒ රූපවාහිනී යන්ත්‍රය කෙරෙහි. එහෙමනම් ඔයා පාඩම් කරන තැන තෝරා ගනිද්දී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන ඔයාගේ අවධානය බිඳෙන්නේ නැති ස්ථානයක් තෝරා ගන්න. නිවස තුල එවැනි ස්ථානයක් තෝරා ගන්න. ඔයාලට පුළුවන් පිටුපසම කාමරය තෝරගන්න මේ සඳහා. එවිට අර වටේ පිටේ ශබ්ද ඇසෙන ප්‍රමාණය අඩුයි. රූපවාහිනී යන්ත්‍ර ශබ්ද ඇසෙන ප්‍රමාණය අඩුයි. ඒක නිසා ඒ අවධාන වලින් මිදෙන්න පුළුවන්. අවධානය ගිලිහෙන කාරණා වලින් මිදෙන්න පුළුවන්. ඉතින් නගරාසන්න ප්‍රදේශයක නම් ඉන්නේ ඔයාට හිත ශක්තිමත් කරගෙන මේ වැඩේ කළ යුතුයි. මොකද බොහෝ වෙලාවට ළඟ ළඟ ගෙවල් තියෙන නිසා ඔයාගේ අවධානය වෙනස් වෙන්න පුළුවන්. ඒම නිසා ඔයා අනිවාර්යෙන්ම මේ වගේ වෙලාවට කරන්න ඕන. ඒ හැම කෙනාම ඒ වෙලාවට කරන්න පුළුවන් දෙයක් කියන්නම් මම. ඔයා මුල් කාලේ මෙන්න මෙහෙම කරන්න. මුල් කාලේ ලොකු වෙලාවක් ගත්තොත් එහෙනම් මේ වැඩේ කරගන්න බැරි වෙනවා. මුලින් පුංචියෙන් පටන් ගන්න. විනාඩි 15ක් ඔයා අනිවාර්යයෙන්ම පාඩම් කරන ස්ථානට ගිහිල්ලා මෙන්න මේ විදිහේ දැඩි අධිෂ්ඨානයක යුතුව පාඩම් කරන ස්ථානයේ වාඩි වෙන්න. මොකක්ද දැඩි අධිෂ්ඨානය? මෙන්න මේ විනාඩි 15 තුල මම මේ පාඩම ඉතාමත් අවධානයෙන් කියවනවාමයි කියලා හොඳට අධිෂ්ඨාන කරගෙන පාඩම් කරන්න පටන් ගන්න. අවධානය ගිලිහෙන වාරයක් පාසා නැවත පාඩම වෙත අවධානය යොමු කරන්න. මෙන්න මේ විදියට ඔයා ක්‍රමක්‍රමයෙන් අවධානය යොමු පාඩම් කරන්න පුරුදු වෙනවා. හැබැයි මෙන්න මේක ගැටලුවක් තියෙනවා. දැන් කොච්චර අවධානයෙන් පාඩම් කරත් මොළයේ ක්‍රියාකාරීත්වයේ අනුව ඔය මතකය කාලයත් එක්ක අමතක වීමට ලක් වෙනවා. කාලයත් එක්ක අමතක වෙනවා. ඊට අමතක. මෙන්න මේ අමතක වීම වළක්වා ගන්න ඕන. අපේ පාඩම් කරපු කාරණා දීර්ඝ කාලයක් මතක තබා ගන්නවා. ඒ සඳහා අනිවාර්යෙන්ම මේ කාලයත් එක්ක අමතක වෙලා යන එක වළක්වා ගැනීමට අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. ඒ සඳහා ක්‍රියාමාර්ග කිහිපයක්ම තියෙනවා. මේ කිහිපයම කරන්න ඕන. එකක් විතරක් කරලා හරියන්නේ නැහැ. මේ ක්‍රියාමාර්ග සියල්ලම කරන්න ඕන කාලයත් එක්ක අමතක වීම වළක්වන්න. පළවෙනිම ක්‍රියාමාර්ගය. හොඳින් අවධානයෙන් යුතුව කියවපු පාඩම
වචනයෙන් පුරුදු කරන්න. කොහොමද වචනයෙන් පුරුදු කරන්නේ? වචනයෙන් පුරුදු කරන්නේ කොහොමද? මේකට හොඳම ක්‍රියාමාර්ගය මේදී. ඔයා අවධානයෙන් යුතුව කියවපු පාඩම ගුරුවරයෙක් යම්සේ උගන්වයිද? ඒ විදිහට ඔයත් උගන්වන්න. කාටද උගන්වන්නේ? ඔයා කාමරයට ගිහිල්ලා දොර වහගෙන ඔයා හිතින් මවා ගන්න පිරිසක්. ශිෂ්‍ය පිරිසක් වාගේ ශිෂ්‍ය පිරිසක් මවා ගන්න. හිතින් මවාගෙන ආන්නේ අයට හොඳින් වචනයෙන් හොඳ ශබ්ද නගලා ඒ වචنين ගුරුවරයෙක් කියලා දෙන විදියට ඔයත් කියලා දෙන්න පටන් ගන්න. මේ අවස්ථාවට ගැටලුවක් වෙනවා. මොකද අවධානයේ යුතුව කියවපු පාඩමේ යම් යම් කොටස් අමතක වෙන්න පුළුවන්. නැවත ඒ අමතක වෙච්ච කාරණා පෙළපොත ආශ්‍රයෙන් සටහන් පොත ආශ්‍රයෙන් නැවත මතක් කරගෙන නැවත වචනින් පුරුදු කරන්න. එහෙනම් කාරණා දෙකක් තිබුණා. මොකද කාරණා දෙකක් අපි කතා කරා. මොනවද ඒ කාරණා? පළවෙනි කාරණා තමයි අවධානයෙන් යුතුව පාඩම කියවන්න. දෙවෙනි කාරණාව අවධානයෙන් යුතුව කියවපු පාඩම වචනයෙන් පුරුදු කරන්න. වචනයෙන් පුරුදු කරන විදිය මම දැන් කියලා දුන්නා. තුන්වෙනි එක තමයි පුතේ අවධානයෙන් යුතුව කියවපු පාඩම වචනයෙන් පුරුදු කරපු පාඩම අවධානයෙන් යුතුව කියවපු පාඩම මතකයෙන් ලියන්න. එවිටත් ඔයාලට ගැටලුවක් වෙනවා යම් යම් කාරණා වලට අමතක වෙනවා. නැවත ඔයා පෙළපොත ආශ්‍රයෙන් මේ කාරණා මතක් කරගෙන නැවත මතකයෙන් ලියන්න. මතකයෙන් ලිවීම කිහිප වාරයක් සිද්ධ කරන්න. වචනයෙන් පුරුදු කරමින් මතකයෙන් ලියන්න. එනම් කාරණා හතරක් වුණොත් පළවෙනි එක අවධානයෙන් යුතුව කියවන එක. දෙවෙනි එක අවධානයෙන් යුතුව කියවපු වචනයෙන් පුරුදු කරන එක. දෙවෙනි එක ලියමින් පුරුදු කරපු එක. තුන්වෙනි එක වචනයෙන් කියමින් මතකයෙන් ලියමින් දෙකම එක විට සිද්ධ කරමින් කරන. ඒ කියන්නේ පාඩම් කරපු පාඩම කියවන ගමන් මතකයෙන් කියවන ගමන් ලිවීම සිද්ධ කරන්න. එහෙම කරලා ඉවර වෙලා ඔය අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තියෙනවා. ඒ දේ තමයි ඔයා අවධානයෙන් යුතුව කියවපු පාඩම, වචනයෙන් පුරුදු කරපු පාඩම, මතකයෙන් ලියපු පාඩම මෙනෙහි කරන්න පටන් ගන්න. මනසින් මෙනෙහි කරන්න. මනස කියන්නේ ඉතාමත් වේගවත් දෙයක්. මම උදාහරණයක් කියන්නම්. ඔයා නුවරේ ට්‍රිප් එකක් ගිහලා තියෙනවද? එහෙනම් දැන් S2 වහගෙන ඔයා ඒ නුවරේ ට්‍රිප් එක ගැන මතක් කරන්න. ඒ සඳහා කොච්චර කාලයක් ගත වෙනවද? ඉතාම කෙටි කාලයක් තුළ ඉක්මනින් මුළු ගමනම මතක් වෙනවා. මෙන්න මේ දේවල් වුණා කියලා මතක් වෙනවා. ආසාවෙන් ගිය නිසානේ. අවධානයෙන් යුතුව ගිය නිසානේ. ඉතින් මේ මනස ඉතා වේගවත්. ඉතින් මේ වේගයෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඔයා දවසේ ආරම්භක කොටස සහ අවසාන කොටස වෙන් කරන්න. දවස තුල පාඩම් කරපු කාරණා මෙනෙහි කරන්න. දවසේ මුල් කොටස. ඒ කියන්නේ අවදි වෙච්ච ගමන්න පළවෙනි පැය භාගය තුල ඔයා ඊට කලින් දවසේ පාඩම් කරපු කාරණා ටික මතකයෙන් මෙනෙහි කරන්න. එවිට අමතක වුණොත් සටහන් පොත බලලා නැවත ඒක මතකයට දාගන්න. හරිද? ඊට පස්සෙව දවසේ අවසාන කාල පරිච්ඡේදය. ඒ කියනවා නිින්දට යන්න පැය භාගයකට කලින් ඔයා අනිවාර්යෙන්ම නැවත දවස තුල පාඩම් කරපු දේවල් මතකයෙන් මෙනෙහි කළ යුතුමයි. ඔය දේවල් කරනකොට බොහෝමයක් ඔන්න ඔය කාරණා පිළිවෙලට සිද්ධ කරනකොට ඔයාගේ මතකය තුල ඉතා හොඳින් පාඩම් කරපු කාරණා මතක තියෙනවාමයි. දැන් මේක තවදුරටත් විස්තර කරන්න හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ආදරණීය දුවේ පුතේ ඔයා පාඩම් කරපු ඉගෙන ගත්ත කාරණා ජීවිතේ කොටසක් කරගන්න. කොහොමද ජීවිතේ කොටසක් කරගන්නේ? මම කියලා දෙන්නම් මගේ විෂයට අනුව. මම විද්‍යාව උගන්වන ගුරුවරයෙක් විදිහට මම මගේ විෂයට අදාළව කියලා දෙන්නම් කොහොමද එහෙම ජීවිතේ කොටසක් කරගන්නේ. හරි. අපි හිතමු මෙහෙම. වත්තේ ඇවිදිනවා. ඔයා දකිනවා ගොළු බෙල්ලෙක්. ඔයා ගොළු බෙල්ලෙක් දැක්කට පස්සේ මෙන්න මෙහෙම මෙනෙහි කරන්න. මම මේ විද්‍යා පාඩමේ ඉගෙන ගත්ත අපෘෂ්ඨ වංශී සතෙක් නේද මේ කියන ගොළු බෙල්ලා. මෙයා අයිති වෙන්නේ මොලස්කාවන්ට. මෙයාගේ බාහිර කවචයක් තියෙනවා. හැබැයි හැම කෙනාගේම මේ බාහිර කවචය නෑ. සමහර අයගේ තියෙන මේ බාහිර කවචය හැදලා තියෙන කැල්සියම් කාබනේට් වලින්. මෙයාගේ සංචලනය සඳහා පේශමය පාදයක් තියෙනවා. මෙයාගේ දේහය සම්පූර්ණයෙන් සෙවල වලින් නේද? ශ්ලේෂ්ම වලින් ආවරණය වෙලා තියෙනවා. ග්‍රාහිකා තියෙනවා. මේ විදියට ඔයා
ඒ ඔයාගේ ජීවිතය ඉගෙන ගත්ත විෂය කාරණා ජීවිතයේ කොටසක් කරගන්න. එවිට ඉන්නව නම් ඔයාගේ යාළුවෙක් එතන එයාට කියලා දෙන්න. ඔයාගේ නංගි මල්ලි ඉන්නව නම් එයාට කියලා දෙන්න මෙන්න මෙයා මෙන්න මේ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක්. ඔයා යනවා. යනවා අවස්ථාවේ මීවන ශාකයක් දකිනවා. මීවන ශාකයක් දකිනවා මේකේ තියෙන අපුෂ්ප ශාකයක් මේකේ පුෂ්ප හට ගන්නෑ මේ කාරණා පිළිබඳව කියලා දෙන්න. ඔයා මතක් කරගන්න. කවුරුවත් කියලා දෙන්නේ නැත්නම් ඔයා මතක් කරගන්න මෙහෙම දෙයක් කියලා. ටික ලොකු පන්තියකට ගියොත් මෙහෙම. ඔයා බස් රථයක් තුල ගමන් කරමින් ඉන්නවා. එකම වේගයක් තුල මේ බස් රථය ගමන් කරන්නේ. එකපාරට රිදුර මහතා විසින් තිරිංග යොදනවා. ඒ විදිහට ඔයා ඉදිරියට විසි වෙනවා. ඒ කාරණේවත් පුළුවන් මතක් කරගන්න. මෙන්න අපි 10 වසරේදී භෞතික විද්‍යාවට ඉගෙන ගත්තා නිව්ටන්ගේ නියම. මේ නිව්ටන්ගේ පළවෙනි නියමයට අනුව නේද මා මත බාහිර බලයක් මගේ පාදයේ මත ක්‍රියාත්මක වුණා. මගේ ඒ බලය මගේ ඉදිරි කොටසට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා තමයි මම ඉදිරියට විසි වුණේ කියලා වට මතක් කරගන්න පුළුවන්. නේද? ඔය ඇවිදිනකොට ඔයාට ඝර්ෂණය මතක් කරගන්න පුළුවන්. නේද? ඉතින් ගහකින් ගෙඩියක් වැටෙන අවස්ථාවේ විභව ශක්තිය චාලක ශක්තිය වලට පත් වීම මතක තියාගන්න පුළුවන්. මේ ඇසුරින් ගණන් හදනවා මතක තියාගන්න පුළුවන්. මේව ජීවිතයේ කොටසක් කරගන්න. මුංචිම දරුවෙක්ටත් මම කියලා දෙන්නම්. පුතේ ඔයා යනකොට ඔයා යකඩයක් දකිනවා. යකඩයක් කියන්නේ ලෝහයක්. මේක විදුලිය සංඥායනය කරනවා. මේක දිලිසෙනවා. මේක රැවුදෙන හඬක් තියෙනවා. මේ වගේ ලෝහවල ಗುಣ මතක් කරගන්න පුළුවන් යකඩය ගැන මතක් යකඩයක් දැක්ක ගමන්. මේ විදිහට ඔයා ඉගෙනගත්ත කාරණා ජීවිතයේ කොටසක් කරගනිමින් ඉන්න එවිට ඔයා පාඩම් කරපු කාරණා ඔයාගේ විෂය කාරණා අනිවාර්යෙන්ම ඔයාගේ සදාකාලික මතයකට යනවාමයි. ඉතින් පුතේ ආදරණීය ඉල්ලීමක් තියෙනවා. කාරුණික ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි මේ YouTube channel එක මගින් ඔයාගේ අධ්‍යාපනයට වැදගත් වෙන වීඩියෝ මාලාවක් නිකුත් කරන්න. මේ එවැනි වීඩියෝ එකක්. ඉතින් ඔයා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන් අතර ෂෙයා කරන්න. ඔයාට නැවත මේ වීඩියෝ බලන්න අවශ්‍යයි නම් මෙවැනි වීඩියෝ බලන්න අවශ්‍යයි නම් මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාගේ යාළුවන්ට මේ පණිවිඩය ලබා දෙන්න. තා විශේෂම කාරණාවක් කියන්න ඕන. තා විශේෂ දෙයක් මේ channel එක හරහා සිද්ධ වෙනවා. 6 සිට 11 දක්වාම විද්‍යා විෂයට අදාළ පාඩම් මේ කියන YouTube channel මගින් බලා ගන්න පුළුවන්. ඒ වගේම A level වල උසස් පෙළ ජීව විද්‍යා අංශය, ගණිත අංශය හා තාක්ෂණ වේදී අංශයේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව අදාළ කොටස් මේ YouTube channel මගින් ඉදිරියේදී අපි ඔබට ලබා දීමට ඉන්නේ. ඉතින් ඔයාලා ඒ පිළිබඳව දැනුවත් කරන්න යාළුවෝ දැනුවත් කරන්න. ඉතින් ඉදිරි වීඩියෝ එකකින් නැවත හම්බෙමු. එදෙක් ඔබට ආයුබෝවන්.